නංගිල මල්ලා හැමෝම ආදරේ පිළිගන්නවා මගේ YouTube channel එකට. මම Dr. Science. ඉතින් නංගි මල්ලි අපේ study tips and tricks video series එකේ තුන්වෙනි වීඩියෝ එකත් එක තමයි ඔයාලා මේ විදිහට එකතු වෙලා ඉන්නේ. ඉතින් අද ටිකක් interesting topic එකක් ගැන තමයි අපි කතා කරන්න යන්නේ. මම ටිකක් ආස ක්‍රමයක්. ඒ විතරක් නෙමෙයි medical student අතර ටිකක් ජනප්‍රිය ක්‍රමයක්. ඉතින් මේ ක්‍රමයට අපි කියන්නේ mnemonics කියලා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ mnemonics ගැන. ඉස්සෙල්ලාම මොකක්ද මේ mnemonic එකක් කියලා කියන්නේ? අනිවාර්ය නිමොනික් එකක් කියලා අපි කියන්නේ සාමාන්‍යයෙන් ඔයාට හිතමු අපි මොකක් හරි ලිස්ට් එකක් මතක තියාගන්න. ලොකු කන්ටෙන්ට් එකක් මතක තියාගන්න ඕනේ වෙලාවකදී අපි හිතමු ඒක ටිකක් අර අමතක වෙන සුළු එකක් නම් ඔයා ඒ කන්ටෙන්ට් එකේ තියෙන දත්ත භාවිතා කරලා ඔයාට ලේසි එක්කෝ එක ෆ්‍රේස් එකක් හදාගන්නවා. එහෙම නැත්නම් වෙනම වාක්‍යයක් හදාගන්නවා. එහෙම නැත්නම් කවියක් හදාගන්න පුළුවන් ඔයාලට. එහෙම නැත්නම් ඔයාලට සින්දුවක් හදාගන්න පුළුවන්. එහෙම කිව්වට පැහැදිලි නැත්නම් මම ඔයාලට ඒක උදාහරණයකින් පැහැදිලි කරන්නම්. ඉතින් අපි මල්ලි සාමාන්‍යයෙන් අපි මෙඩිකල් ස්ටුඩන්ට්ලා විදිහට මෙඩිකල් ස්ටුඩන්ට්ලා අතර ජනප්‍රිය නිමොනික්ස් කීපයක් මම කියන්නම්. එකක් තමයි ට්‍රැප්. දැන් ට්‍රැප් කියලා කියන්නේ පාකින්සන් රෝගියෙක්ට තියෙන ෆීචර්ස් ටික මතක තියාගන්න අපි භාවිතා කරන නිමොනික් එක. T අකුරෙන් කියන්නේ ට්‍රෙමර්ස් කියන එක. R අකුරෙන් කියන්නේ රිජිඩිටි කියන එක. A අකුරෙන් කියන්නේ ඒකයිනේෂියා කියන එක. P අකුරෙන් කියන්නේ ස්ටූප් පොස්චර් කියන එක. එතකොට දැන් එක පාරටම කෙනෙක් ඇහුවොත් එහෙම පාකින්සන් රෝගියෙක්ගේ තියෙන ලක්ෂණ මොනවද කියලා අපිට ලේසියෙන්ම නිමොනික් එක මතක නම් ඒක කියන හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේ මෙඩිසින් වලදී අපි භාවිත කරන නිමොනික්ස් ගොඩක් තියෙනවා. සෙරිබෙල සයන්ස් මතක තියාගන්න අපි නෑඩ් ડોක්ටර් පානි කියන නිමොනික් එකක් භාවිත කරනවා. එතනින් එහාට අපි ඩ්‍රග්ස් ගැන කතා කරනකොට ෆස්ට් පාස් මෙටබොලිසම් ඩ්‍රග්ස් ගැන මතක තියාගන්න නිල්බයි මවුත් කියන නිමොනික් එකක් පාවිච්චි කරනවා. T450 එන්සයිම් එක ඉන්ඩියුස් කරන ඩ්‍රග්ස් මතක තියාගන්න සහ ඉන්හිබිට් කරන ඩ්‍රග්ස් මතක තියාගන්න අපි භාවිත කරනවා ක්‍රැබ් GPS sickfaces.com කියලා නිමොනික්ස් කීපය. එතකොට ඔය වගේ නිමොනික් ගොඩක් අපි පාවිච්චි කරනවා. ඊට අමතරව තවත් ප්‍රසිද්ධ නිමොනික් එකක් තියෙනවා මේක මෙඩිකල් ස්ටුඩන්ට්ලා අතර tendon artery tendon nerve tendon tendon artery nerve tendon. එතකොට මේ wrist එකේ cross section එක lateral to medial තියෙන component මොනවද කියලා මතක තියාගන්න අපි භාවිතා කරන්නේ ඒ නිමොනික් එක. ඉතින් මම ඒ උදාහරණ වලින් පැහැදිලි කරේ නිමොනික් එකක් කියන්නේ මොකක්ද කියලා. දැන් මම ඔයාලට මේ නිමොනික් කියන concept එක කොහොමද A level biology වලින් පැහැදිලි කරන්න කියලා දෙන්නම්. ඉතින් නම් මල්ලි A level biology කරන කාලේ මම ප්‍රායෝගිකව භාවිතා කරපු නිමොනික් කීපයක් තිබුණා. එකක් තමයි දැන් ඔයාලා මේ වෙනකොට A level කරන ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාලා දන්නවා ආවර්තිතාවක මතක තියාගන්න නිමොනික් එකක් තියෙනවා හලිහිලි ලිපිබෙරි කියලා. ඒක. ඊට පස්සේ සක්‍රියතා ශ්‍රේණිය මතක තියාගන්න පොට්ටසෝමෙට කියන නිමොනික් එකක් තියෙනවා. එතකොට ඒවා නම් මල්ලි කවුරු හරි කොයි ස්ටුඩන්ට් කෙනෙක් හදපු එකක් එහෙම නැත්නම් ලෙක්චර් කෙනෙක් හදපු එකක් කවුරු හරි කෙනෙක් හදපු එකක්. එහෙම නැතුව දැන් අපි හිතමු ඔයාට මතක තියාගන්න අමාරු දෙයක් තියෙනවා. ඔයාට ඒක මතක තියාගන්න නිමොනික් එකක් හදාගන්න ඕනේ. අන්න ඒ වගේ වෙලාවට මොකද කරන්නේ? රයිට්. නංගිමල්ලි ඒ වගේ හදාගත්ත නිමොනික් කීපයක් මම කියන්නම්. දැන් විටමින් වගුවේ මට විටමින් B3 ගේ ඌනතා ලක්ෂණ හැමදාම අමතකයි. ඒකට ඒක මම මතක තියාගත්තේ B3 කියලා කියද්දි තුනක්නේ. ඒකට අකුරු තුනේ ලෙඩක් තමයි එන්නේ. පෙලාග්‍රා. ඒකට ඌනතාවේ පෙලාග්‍රා. ඒ විදිහට. ඊට පස්සේ විටමින් B5 කියලා කියන්නේ පෙන්ටතනික් ඇසිඩ් එක. පෙන්ටතනික් ඇසිඩ් එකේ තියෙන ප්‍රභවය මට අමතක වුණා නිතරම. එහෙනම් මම මතක තියාගත්ත පෙන්ටතනික් පළතුරු. පයන්නට පයන්න කියලා. ඊට පස්සේ තව විටමින් B12 වලට අපි කියන්නේ කොබැලමින් කියලා. ඒක කොබැලමින් එකෙන් බැලන්ස් එක නැති වෙනවා. එතකොට විටමින් B12 ඩෙෆිෂන්සි එකක් ආවට පස්සේ සමතුලිතතාවයේ දෝෂයක් තියෙනවා. ওই විදිහට ඒක මම හදාගත්ත නිමොනික් කීපයක්. ඒත් එක්කම දැන් මම වීඩියෝ එක කරන්න කලින් ඔයාලගේ සිලබස් එක චුට්ටක් ස්ටඩි කරද්දී තව නිමොනික් එකක් මට හදාගන්න පුළුවන් වුණා. ඔයාලගේ යෝන සහ යුග මතක තියාගනිද්දි හපෝ PMC කියලා නිමොනික් එකක් මට හදාගන්න පුළුවන් වුණා. හපෝ කියන්නේ H අකුරෙන් හේඩියන් ඉයෝන් එක, A කියලා කියන්නේ ආකියන් ඉයෝන් එක, පෝ කියලා කියන්නේ ප්‍රොටරසොයික් කියන එක. ඊට පස්සේ යුග ටික. PMC කියලා කියන්නේ පේඩියොසොයික්, මිසොයික්, සිනොසොයික්. ඉතින් ඒ මම ඩෙවලොප් කරපු නිමොනික් ටිකක්. ඉතින් ඒ විදිහට ඔයාලට try කරන්න. මේක නිකන් අර පටන් ගද්දි මේක නිකන් ඉන්ටරෙස්ටිං. හැබැයි නම් ඉමල්ලි හොඳින් මතක තියාගන්න මේ ක්‍රමේ ඔයා try කරනවා නම් මේ ක්‍රමේදී ඔයා හරියටම ඒ නිමොනික් එකේ තියෙන කන්ටෙන්ට් එක හරියටම මතක තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා රිකෝල් කරන වෙලාවකදී වුණත් කන්ටෙන්ට් එක හරිම කන්ටෙන්ට් එක රිකෝල් කරන්න. එහෙම නැත්නම් එහෙම ඒ ඩ්‍රග්ස් වලට කියන නම් වෙනස් වුණොත් එහෙම ඔයාලට වැරදි එකක් තමයි මතක තියෙන්නේ. අනිත් දේ තමයි ඔයා නිමොනික් එක මතක් කරන හැමතිස්සෙම මේක ඇතුලේ තියෙන කන්ටෙන්ට් එක මොකක්ද කියලාත් මතක් කරගන්න. එහෙම නැත්නම් ඔයාලට නිමොනික් එක මතක තියෙනවා ඒකේ කන්ටෙන්ට් එක අමතක වෙනවා. ඉතින් ඒ නිසා ඔයාත් ස්මාර්ට් වැඩ කරන්න කැමති නංගි කෙනෙක් හෝ මල්ලි කෙනෙක් නම් ඉතින් නංගි මල්ලි දිගටම මේ ක්‍රමේ try කරලා බලන්න. ඔයාලටත් මේ ක්‍රමේ සෑහෙන ලොකු වැඩක් ගන්න හැකියාවක් ලැබෙයි. ඉතින් එහෙනම් තවත් මේ වගේ සුපිරි ක්‍රමයක් එක්ක ඔයාලව බලන්න ඉක්මනට වෙන්න. සතුටින් ඉන්න. ඉතින් එන්න. good luck.